ඔයාලා අසා තියෙනවා ඇති ඇන්ජලෝ වයිට් කියන නම. බොහෝ දෙනෙක් ඇයව හඳුනාගන්නේ ඇය කළ වැඩ කටයුතු හරහා. නමුත් මේ දවසේ අපි කතා කරන්න යන්නේ ඇගේ ජීවිතයේ හැඟීම්බර පැතිකඩ ගැනයි. අපි බලමු කොහොමද ඇය තනිවම ජීවිතය ජයගෙන ඉදිරියට ගියේ කියලා. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ උපන් ඇන්ජලෝ පුංචි කාලයේදීම බොහෝ අභියෝගවලට මුහුණ දුන්නා. ඔබට විශ්වාසද? ඇයගේ තාත්තගේ සහ අම්මගේ වෙනවීමත් සමගම පවුලේ ආර්ථික අසීරුතාවයන්ට ඇයට හුඟක් දුක් දුන්නා. කෙසේ වෙතත් ඇයගේ අධ්‍යාපන ආසාව දැඩිවම පැවතුණා. හොඳ පාසලක්, ඒ වගේම පසුව මෙල්බන් විශ්වවිද්‍යාලයේ ලිංගිකත්වය සහ මාධ්‍ය පිළිබඳ උගන්වන පර්යේෂකයෙකු ලෙසත් ඉගෙනීම ආරම්භලා තිබුණා. අධ්‍යාපන අතරේදීම ඇය තීරණය කළා තමන්ගේ ශරීරය සහ අන්‍යනතාවය පිළිබඳව නිදහස්ව සිටිය යුතු බව. ඇය ලිංගිකත්වයේ නිදහසක් විදිහට තමන්ගේ මඟ තෝරාගෙන පුද්ගලික සමාජයක විරුද්ධතා අතර තනිවම ඉදිරියට ගියා. ඇය කියනවා මම කළේ මගේ තේරීම. මම කාගෙන්වත් අවසර ගත්තේ නැහැ කියලා. පසු කාලීන ඇය හඳුනාගන්නේ රෝ ප්‍රබලතම හා බුද්ධිමත්ම සෙලිබ්‍රිටීන්ගෙන් එක්කෙනෙක් විදිහට. වෙනත් සෙලිබ්‍රිටීන් වගේ නෙවෙයි ඇන්ජලෝ වයිට් තවදුරටත් ඉගෙනීම නවත්තලා නැහැ. ඇය මාස්ටර් ඩිග්‍රී එකක් ලබා ගන්නවා. අසභ්‍ය කීර්තියක් තිබුණත් ඇය වටහා ගන්නවා ආතතිය, මානසික සංසුන්භාවය, හිතවත්කම, නීතිය හා ආරක්ෂාව ගැන. ඇන්ජලෝ වයිට් තමාගේ නම අත්දැකීම් කෙලින්ම ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරනවා. ඇය කියනවා ඔබේ ප්‍රතිරූපය පාලනය කරන්නෙත්, විකුණන්නෙත්, ආරක්ෂා කරන්නෙත් ඔබමය. ඇය තමන්ගේම මීඩියා සමාගමක් ආරම්භ කරනවා. එය තුලින් ඇය සියලුම කන්ටෙන්ට්හි අයිතිය තමා සතු කරගෙන අනිත් අයගෙන් වෙනස් වෙලා ඉදිරියටම ගියා. ඇන්ජලෝ වයිට්ගේ ජීවිතය කියන්නේ කෙනෙකුගේ වටිනාකම තමන් සතු කළ හැකි බව ඔප්පු කරන කතාවක්. අපේ පසුපැසීම ව්‍යාපාරයක් කළ හැකිද කියන ප්‍රශ්නට ඇය පිළිතුරු දුන්නේ ඔව්. නමුත් තීරණය ඔබ සතුයි. අද ඇන්ජලෝ තමන්ගේ ජීවිතය භාවිතා කරන්නේ අන් අය උදෙසයි. මීට අමතරව ඇය කාන්තා සම්මාන ලබාගෙන තියෙනවා. පර්යේෂණ සහ ව්‍යාපාරික කළා. ඒ වගේම හොඳ ඇචීව්මන්ට් එකකුත් ලබා ගත්තා. ඇය උදව් කරනවා අලුත් පරපුරේ යුවතියන්ට. ඔබගේ පසුබැසීම ඔබව නවත්තන්න දෙන්න එපා කියලා ඇය පවසනවා. ඔයාලටත් අසීරු අවස්ථා තිබේවි. ඒත් ඇන්ජලෝ වයිට්ගේ කතාව අපිට කියා දෙන ගැඹුරු පාඩමක් තියෙනවා. අපේ තීරණ සහ ජීවිතයට ගරු කිරීමෙන් තමයි අපේ වටිනාකම ලබා දෙන්නේ. ඔබත් හැමදාම ඔබ වෙනුවෙන් තීරණ ගන්නවාද? ඔබ මේ කතාවට ආදරේ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඔබට අපේ channel එකෙන් මේ වගේ ජීවිත කතා දැනගන්න ඕන නම් subscribe කරන්න. ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.